භාණ්ඩවල මිල ගන්න අනාගත අපේක්ෂා. අනාගත අපේක්ෂා. අනාගත අපේක්ෂා. මේ අනාගත අපේක්ෂා වලට අපි E capital E simple x වලින් පෙන්නනවා. අනාගත අපේක්ෂා කියනවා හිතන්න අද තියෙනවා භාණ්ඩයක් රුපියල් 100ද කියලා. ඒ භාණ්ඩය උපකල්පනය කරන තව සතියකින් 150ක් දක්වා වැඩි වෙනවා. එහෙනම් ඔයා අද දේ භාණ්ඩේ කඩේදී කියන මිල කියලා ගන්නේ තව සතියකින්. තව සතියකින් නෙමේ අදනේ මිලදී ගන්න ඕනේ. තව සතියකින් රුපියල් 50කින් වැඩි වෙනවා. ඕකෙම අනිත් පැත්තට දෙන්න පුළුවන්. අද තියෙන රුපියල් 100 තියෙන භාණ්ඩේ තව සතියකින් රුපියල් 50ක් දක්වා අඩු වෙනවා කියලා ඔයා උපකල්පනය කරන අනාගත අපේක්ෂාව. අපේක්ෂා කරනවා. එතකොට ඔයා මොකද කරන්නේ? අද 100ක් දීලා භාණ්ඩේ ගන්න තව සතියකින් ගන්නවා. තව සතියකින් ගන්නවා 50 ගන්න. හරිද? අන්න එහෙමයි හිතන්නේ. එතකොට අනාගත අපේක්ෂා කියන්නේ අන්න ඕකට. ඒකත් ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ඊළඟට ගැනුම් කරුවන් සංඛ්‍යාව. ඊළඟ සාධකය තමයි 6 වෙනි සාධකයේ ගැනුම් කරුවන් සංඛ්‍යාව. ගැනුම් කරුවන් සංඛ්‍යාව. ඒක අපි කැපිටල් N අකුරෙන් පෙන්නනවා. ඉංග්‍රීසි පොතේ කැපිටල් N අකුරෙන් අපි ඒ කියන්නේ ගැනුම් කරුවන් සංඛ්‍යාව. ගැනුම් කරුවන් සංඛ්‍යාව කියන්නේ දැන් අපි ඉල්ලුම ගන්න කරන්නේ වෙන්දපොලේ ආර්ථිකයගෙන. ඒ ආර්ථිකයේ ඉන්න සමහරක් වෙලාට අපි ආර්ථිකයේ ඉන්න සියලුම ගැනුම් කරුවන්ගේ තමයි ඉල්ලුම ගන්න කරන්නේ. දැන් ඔයාගේ විතරක් නෙමෙයි ඔයා විතරක් නෙමෙයි වෙන්දපොලේ ඉන්නේ. දැන් රටේ ආර්ථිකයේ ඉල්ලුම ගන්න කරන මේ සතියේ ඉන්න සියලුම ගැනුම් කරුවන්ගේ ගන්න කරනවා කියලා හිතන්නකෝ. එතකොට ගැනුම් කරුවන් සංඛ්‍යාව අඩු වුණොත් එහෙම ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. ගැනුම් කරුවන් සංඛ්‍යාව වැඩි වුණොත් ඉල්ලුම වැඩි වෙනවා. අන්න ඒ හින්දා ගැනුම් කරුවන් සංඛ්‍යාව ඉල්ලුම තීරණය කරන සාධකයක් වෙනවා. ඊළඟ කාරණේ තමයි අත්වෙනි එක වෙනත් සාධක. වෙනත් සාධක. වෙනත් සාධක. වෙනත් සාධක කියන්නේ ඒක අපි කැපිටල් O අකුරෙන් තමයි කියන්නේ වෙනත් සාධක. සමාජීය, දේශපාලන, පාරිසරික සාධක. වෙනස් සාධක වල අපි කියන සමාජීය සාධක, දේශපාලන සාධක, පාරිසරික සාධක. දැන් සමාජීය සාධකයක් තමයි අලුත් අවුරුද්දට රචින්නවල භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්නේ. හරිද? අනිත් කාලවල වලට අඩු වෙනවා. ඒතකොට වෙසක් එකට සමාජීය සාධකයක් තමයි පහන් කූඩු, බකට් ඒ වගේ ඉල්ලුම යනවා. අනිත් කාලේ ඒවා මිලදී ගන්නෙ නැහැ. එතකොට දේශපාලන පැත්තෙනුත් එහෙම රචින්න එහෙම දාද්දි ඉල්ලුම වැඩි වෙනවා. එහෙමත් වෙනවා. එතකොට ස්වභාවික හේතු හින්දා ඔයාලා හිතන්න ගම් වතුරක් ඇවිල්ලා නාය කියලා ඒ වගේ හින්දා අපි යම්කිසි භාණ්ඩවල ඉල්ලුම අඩු වැඩි කරනවා. ඒවත් බලපාන. හරිද? දැන් මෙතන අපි මේ කතා කරපු සාධක 7 සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක 6ට තමයි අපි කියන්නේ අනෙකුත් සාධක කියන්නේ. අනෙකුත් සාධක කියන්නේ මෙන්න මේ සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක සෙට් එකට. මෙන්න මේ ටිකට. ඇයි දන්නවද ඒවා අනෙකුත් සාධක විදියට අපි සලකන්නේ? ඒක වෙන් කරලා අඳුරනවා. අපි ආර්ථික විද්‍යාවට ඉල්ලුම ගන්න කරේ මෙන්න මේ සෙට් එක අනෙකුත් සාධක විදියට ගන්නවා. මොකද්ද? පාරිභෝගික ආදායම්, පාරිභෝගික අභිරුචි, සම්බන්ධ මණ්ඩල මිල ගණන්, අනාගත අපේක්ෂා, ගැනුම් කරු සංඛ්‍යාව වෙනස් සාධක. මේවා ඉල්ලුම කෙලින්ම වැඩි අඩු වෙන්න බලපාන. දැන් ඔයා හිතන්නකෝ අපි ඉල්ලුම ගන්න කරා මේ සතියේ තුළ ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධකයක්. හරිද? මේ සලකා බලන භාණ්ඩයේ මිල විතර. මේ සලකා බලන භාණ්ඩයේ මිල විතර ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න බලපාන. හරිද? ඉල්ලුම වෙනස් වෙන්න නෙමෙයි අපි ඉල්ලුම වෙනස් වීම, ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන්නේ මොකක්ද කියලා ඉස්සරහට කතා කරනවා. හරිද? දැනට මතක තියාගන්න මෙන්න මේ සාධක 6 ඉල්ලුම වෙනස් වෙන්න බලපාන. දැන් හිතන්න මෙන්න මේ සාධක ටික දැන් තියෙනවානේ. මෙන්න මේ සාධක එකක් හරි කිහිපයක් හරි වෙනස් වීම මත ඉල්ලුම වෙනස් වෙනවා. අපි ඒනොට ඉල්ලුම ගණනය කරනවා. මේ සතිය ඉල්ලුම ගණනය කරනවා. ඒනොට ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ සාධකය මගේ වෙනස් වුණා. ඒ හින්දා ඉල්ලුම මේක නෙමෙයි මෙන්න මෙච්චරක් කියලා ඔයාට ආයෙ උපකල්පනය කරලා කියන්න පුළුවන්. අන්න එතන ඒ සිද්ධ වෙන ක්‍රියාවලියේ හින්දා අපහසුතාවයක් ඇති වෙනවානේ. අන්න ඒක නැති කරන්න තමයි ආර්ථික විද්‍යාවේ උපකල්පනය ගන්නේ
ඉල්ලුම ගන්න එක මේ අනෙකුත් සාධක ස්ථාවර. මේ සාධක වෙනස් වෙන්නේ නැහැ. පාරිභෝගික ආදායම ස්ථාවරයි ඉල්ලුම හොයන කාලෙට. පාරිභෝගික අභිරුචිය වෙනස් වෙන්නේ නැහැ. ඒකත් ස්ථාවරයි. සම්බන්ධ භාණ්ඩවල මිලත් වෙනස් වෙන්නේ නැහැ. ඒකත් ස්ථාවරයි. එතකොට මේව බලපෑමක් එන්නේ නැහැනේ අපි හොයන ඉල්ලුමට. ඒකයි අර ඉල්ලුම ගන්න කරද්දී අපි යම් නිශ්චිත කාලච්ඡේදයක් තුළ අනිකුත් කරුණු නොවෙනස්ව තිබියදී කියලා කියන්න ඕන. අනිවාර්යයෙන් මේක කියන්න ඕනේ ඉල්ලුම ගන්න කරද්දී. හේතුව මම දැන් ඔයාලට පැහැදිලි කරා ඇයි අපි අනිකුත් කරුණු නොවෙනස්ව තිබියදී කියලා ගන්න. දැන් මේන්න මේ සලකා බලන භාණ්ඩයේ මිල විතර ඉල්ලුමට බලපාන්නේ නැහැ. ඒක ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්න හරි වැඩි වෙන්න හරි බලපාන්නේ. ඒක මම ඔයාලට කිව්වා ඉල්ලුම් ප්‍රමාණය අඩු වැඩි වෙන එක සැලැස්මෙන් අපි කතා කරන්නේ. සැලැස්මකට අනුවනේ පාරිභෝගිකය වෙළඳ පොළට යන්නේ භාණ්ඩ අහසේ මිලදී ගන්න. එතකොට අපි යන්නේ ගන්න භාණ්ඩ ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. එතකොට ඒක ඉල්ලුමට බලපාන්නේ නැහැ. අන්න ඒ හින්දා මේ මිල විතරයි වෙනස් වෙන්නේ. හරිද? අනිකුත් කරුණු වෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල විතරයි වෙනස් වෙන්නේ කියලා අපි අරගේ නිර්වචනයේදීත් කියන්නේ අන්න ඕකේ හින්දා. ඔයාට සරලව පැහැදිලි වෙන්න ඇති. හරිද? දැන් ලියාගන්න ඉල්ලුම තීරණය කරන සාධක මාතෘකාවක් ලියාගන්න ඉල්ලුම තීරණය කරන සාධක. ඉල්ලුම තීරණය කරන සාධක. පළවෙනි එක සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල. ඒක අපි කැපිටල් P අකුරෙන් කියන සලකා බලන භාණ්ඩයේ මිල. දෙවෙනි එක පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම. ඒක අපි කියනවා කැපිටල් Y අකුරෙන්. පාරිභෝගික ආදායම. ඊළඟ එක පාරිභෝගික අභිරුචිය. ඒක අපි කැපිටල් T අකුරෙන් කියනවා. හතරවෙනි එක සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන. සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන. ඒක අපි කැපිටල් P සිම්පල් N අකුරෙන් කියනවා සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් කියන. අනාගත අපේක්ෂා. ලියාගන්න අනාගත අපේක්ෂා. ඒක අපි කැපිටල් E අකුරයි සිම්පල් X අකුරෙනුයි අපි කියනවා අනාගත අපේක්ෂා වරහන් ඇතුලේ EX. හයවෙනි එක ගැනුම් කරුවන් සංඛ්‍යාව. ඒක වරහන් ඇතුලේ ලියාගන්න කැපිටල් N අකුර. හත්වෙනි එක වෙනස් සාධක. වෙනස් සාධක ඇතුලේ වරහන් ඇතුලේ වෙනම ලියාගන්න සමාජීය පාරිසරික දේශපාලනික සාධක. සමාජීය පාරිසරික දේශපාලනික සාධක. ඒක ලියාගන්න කැපිටල් O අකුරෙන් තමයි අපි වෙනස් සාධක පෙන්වන්නේ.